වෙල්කම් බැක් ටු මයි channel. ඔන්න හුඟ කාලයකට පස්සේ අදත් තාම මම වීඩියෝ එකක් අරගෙන. අද වීඩියෝ එක මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ ඉස්කෝලේ යන දවස්වල මම පාවිච්චි කරපු face wash cleansers මොනවද කියලා. වීඩියෝ එකට කලින් මාව subscribe කරලා මාත් එක්කත් එකතු වෙන්න කියලා ආදරෙන් ඉන්වයිට් කරනවා. ඉස්සෙල්ලා මම face wash එකක් විදිහට පාවිච්චි කරේ Nature Secret brand එකේ එන papaya facial wash එක. ඉතින් ඒක මේ දවස්වල නා රුපියල් 345ක් වගේ වෙනවා මිලිලීටර් 100. හැබැයි මම ඒ දවස්වල පාවිච්චි කරද්දී නා රුපියල් 300ක් වගේ තමයි වුනේ. එතකොට මේක එන්නේ normal skin type වලට. මගේ මූණේ තියෙන skin එකත් normal skin එකක්. ඒ දවස්වල අපි හැම ගොඩක් match කරලා පාවිච්චි කරන්නේ නැහනේ. බෝතලේ ලස්සනයි නම් ගත්තා. ඒ හින්දා මමත් ඔක චුට්ටක් try කරලා බැලුවා. ඉතින් ඇත්තටම කියනවා නම් මේක superb. මට superb. වෙන කෙනෙක්ට superb නොවෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි මම ඔයාලට කියලා ඇති මගේ මූණේ එකම ඉන්ෆෙක්ෂන් එක තමයි මොකක් හරි ඇලර්ජි එකක් වුණා නම් දත දාන එක. මගේ ඒ දවස්වල දත දාලා තිබුණේ. හැබැයි මේ face wash එක පාවිච්චි කළා සත දෙකක් විතර ගියාට පස්සේ මට හොඳ නොටිස් වුණා. මගේ දත ටිකක් අඩු වෙලා තිබුණා. ඒ වගේ අර තියෙන කලර් එක චුට්ටක් අඩු වෙලා තිබුණා. මොකද මම face wash එකටම බාර දෙන්නේ. මොකද මම ඒ දවස්වල දත වලට කිසිම ට්‍රීට්මන්ට් එකක්වත් බෙහෙතක්වත් කරපු නැති නිසා. ඉතින් මේකෙන් ඇත්තටම dry වෙන්නෙත් නෑ. කොහොමද Nature Secret එකේ එන හැම face wash එකක්ම soap free. ඉතින් ඉස්කෝලේ යනට කැමති කෙනෙක්ට මේක try කරලා බලන්න පුළුවන්. daily use කරන්නත් පුළුවන්. ඊළඟට මම පාවිච්චි කරපු face wash එක තමයි Nature Secret එකේ මේන මේ carrot face wash එක. මේකේ හරිම ෂෝක් සුවඳක් තියෙන. ඒ සුවඳට නම් ඇත්තටම ආස හිතෙනවා. ඒ වගේම තමයි මේකේ තර වගේම තමයි price. ඒ දවස්වල ගද්දි රුපියල් 300ක් වගේ තමයි උනේ. ඒ අවුරුදු 4කට විතර කලින්. දැන් මේක රුපියල් 345ක් වගේ වෙනවා. මේක එන්නේ dry to normal skin එකට. ඔයාලට තියෙන එහෙම skin එකක් නම් මේක පාවිච්චි කරලා බලන්න පුළුවන්. මේක පාවිච්චි කරා කියලා මට එහෙම ලොකු ඒ කියන්නේ bright එකක්වත් whitening effect එකක්වත් මගේ මූණට උනේ නැහැ. හැබැයි මගේ මූණට කිසිම damage එකක් උනේත් නැහැ. daily පාවිච්චි කරන මාරම හොඳයි. skin එක dry වෙන්නෙත් නැහැ. ඉතින් ඔයාලට මේක try කරලා බලන්න පුළුවන්. ඒ වගේම මේකේ තියෙන skin friendly pH range එකක්. ඉතින් කැමති කෙනෙක්ට low budget එකට කෙනෙක්ට මොකක් හරි face wash එකක් හොයනවා නම් කෙනෙක්ට මේක try කරලා බලන්න පුළුවන්. මට නම් එහෙම ලොකු visible result එකක් මේකෙන් තිබුණේ නැහැ. කවදා කොහොම ගත්තා Nature Secret brand එකේ තියෙන මට නොගැලපෙනම face wash එක තමයි මේ තියෙන Lotus face wash එක. මොකද මම මේක දෙපාරක් පාවිච්චි කරලා තියෙනවා. දෙපාරම මගේ මූණ දද ඇවිල්ලා ගොඩාක් acne වගේ ආවා. මේක මට කොහොමවත් සූට් වෙන්නේ නැහැ. හැබැයි මේක මගේ යාළුවෙක් පාවිච්චි කරා. එයාට තියෙන normal skin එකක්. මෙයාට නම් ඒකෙන් ඇත්තටම චූටි glow එකක් මූණට ආවා. මට සූට් නොවුනට අනිවාර්යයෙන්ම මේක ගොඩක් කට්ටියට සූට් වෙලා තියෙනවා. මොකද මම reviews වල තමයි ගොඩක් product purchase කරන්නේ. ඉතින් ඔයාට මේ face wash එකේ මොකක් හරි result එකක් තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් කරන්න කියලා මම ආදරෙන් ඉන්වයිට් කරනවා. මොකද ඒක තව කෙනෙක්ට මේ product එක recommend කිරීමක් වගේ දෙයක් වෙනවා. මම මේ පෙන්නන එකෙන් Nature Secret brand එකේ න කොහොඹකා face wash එකත් මම පාවිච්චි කරලා තියෙනවා එකපාරක්. මේකත් 340ක් වගේ තමයි දැන් වෙනවා ඇත්තේ. කලින් නම් රුපියල් 300ක් තමයි උනේ. මට එක දෙයක් කියන්න බැරි වුණා. කලින් මම පෙන්නපු Lotus face wash එක රුපියල් 370ක් විතර වෙනවා. එතකොට මේ face wash එක ගැන කතා කරත් මේක කොහොඹ සහ කා වලින් තමයි හදලා තියෙන්නේ. මේකෙත් ආයුර්වේදික් සුවඳක් එනවා. ඒ වගේම ඉක්මනටම අපේ හැම හොඳට ක්ලීන් කරගන්න පුළුවන්. මේ විනාඩි 1කමාරක් විතර මසාජ් කරාට පස්සේ මේකේ මෙයාලා ස්කින් වයිට්නින් කියලා සඳහන් කරලා තිබුණාට එහෙම වයිට්නින් ඉෆෙක්ට් එකක් නම් මගේ මූණට දැනුනේ නැහැ. all round ගත්තොත් ඇත්තට මේ face wash එක මට එහෙම ලොකු visible result එකක් නොදෙන්නට හොඳයි. Nature Secret brand එකේ එන ඒ වගේම මේ වෙනකම් මම පාවිච්චි කරලා තියෙන face wash අතරින් මගේ ආසම face wash එක මට visible result එකක් දෙන face wash එක තමයි මේ ඔයාලට පේන්නේ. Cucumber face wash එක. මේක එන්නේ නම් oily skin වලට. හැබැයි මං කිව්වනේ අර ඒ දවස්වල කිසිම දෙයක් හොයලා බලන්න නැතුව අපි දෙයක් පාවිච්චි කරන්න කියලා. ඒතකොට නිකන් අහම්බෙන් බොටල් එක ලස්සන හින්දා තමයි මම මේක ගත්තේ. හැබැයි අහම්බෙන් ගත්තත් මේක ඇත්තටම මගේ වාසියට ගත්ත face wash එකක් වුණා. මොකද ඒ දවස්වල මම ෆලෝ කරපු ස්කින් කෙයාර් රූටින් එකත් එක්ක මම ඒ දවස්වල ඉස්කෝලේ යනවානේ ස්කින් කෙයාර් රූටින් එකත් එක්ක ඇත්තටම මේ face wash එක තමයි මම පාවිච්චි කරේ. මට visible result එකක් දුන්නා. මම ඒ ගැන ඒ ස්කින් කෙයාර් රූටින් එක අනිවාර්යයෙන්ම වීඩියෝ එකකින් share කරගන්නම්. මම මේ වීඩියෝ එකේදී ඒක ගැන කතා කරන්නේ. මේකෙන්නේ oily skin වලට ඇත්තටම මේකේ හරිම soft gel base face wash එකක් තමයි ඉන්නේ. අපිට ඉක්මනට අපේ මූණ ක්ලීන් කරගන්නත් පුළුවන්. ඇත්තටම මාව නම් මේකෙන් ග්ලෝ වුණා. ඒ වගේම ඒකට සයිඩ් සපෝට් එකක් වෙන්නේ නැති මගේ ස්කින් කෙයාර් රූටින් එක ටෝටලි මට නම් මේ face wash එක මාරම හොඳයි. මේ තියෙන ඊළඟට මගේ හිත දිනාගත්ත face wash එක Vivea brand එකේ න face wash එක. කොහොමද Vivea brand එක මගේ ස්කින් එකත් එක්ක මැච් වෙනවා. එතකොට මේක ඒ දවස්වල රුපියල් 300ක් හරි
500ක් හරි තමයි උනේ. හැබැයි දැන් නම් මේක රුපියල් 600ක් විතර වෙනවා. ඇත්තටම මේකෙන් ඔයාට ඇතුළාන්තයෙන් ග්ලෝ එකක් ලබා ගන්න පුළුවන්. ඒක මට උන නිසා තමයි කියන්නේ. ඇත්තටම මේක මගේ ස්කින් එකටත් මැච් වෙන නිසාද දන්නේ. මට සති 2ක් විතර යද්දි මට රේඩියන්ට් ග්ලෝ එකක් වගේ මගේ මූණට දැනුණා. ඉතින් කැමති කෙනෙක් මේකත් පාවිච්චි කරන්න පුළුවන්. මේ තියෙන්නේ මේ දවස්වල මම මගේ මූණ පිරිසිදු කරගන්න පාවිච්චි කරන ඩීප් ක්ලෙන්සර් එක. ඒක Nature Secret brand එකේ එන පපායා ඩීප් ක්ලෙන්සර් එක. මම vlogs දෙකකදී මේක ඔයාලත් එක්ක share කරගෙන තියෙනවා. ඒකට දැන් මේක ක්ලෙන්සර් එකක් මම පාවිච්චි කරන්නේ ඇයි කියලා අහුවොත් ඒකට හේතුව තමයි මගේ එක්සෑම් දවස්වල ගොඩාක් මූණේ පිම්පල්ස් ආවා. ඉතින් මම ෆේස් වොෂ් එක වෙනුවට මම ඉතින් ක්ලෙන්සර් එකක් පාවිච්චි කරන්න පටන් ගත්තා. ඒකෙන් තමයි මගේ මූණේ පිම්පල් අඩු වුනේ. ඉතින් මේක රුපියල් 400ක් විතර වෙනවා මිලිලීටර් 100. ඇත්තටම මේක සෑහෙන හොඳයි. දැන් නම් මම ඔයිලි ස්කින් එකට එන ක්ලෙන්සර් එක නෙවෙයි පාවිච්චි කරන්නේ මේ normal ස්කින් එකට එන ක්ලෙන්සර් එක. ඇත්තටම මේකේ සම හොඳට ගැඹුරින් පිරිසිදුනවා. කැමති කෙනෙක් මේක try කරන්න පුළුවන්. කලින් මම පෙන්නපු ක්ලෙන්සර් එකට කලින් මම පාවිච්චි කරේ මේ කියුකම්බර් ඩීප් ක්ලෙන්සර් එක. ඒ දවස්වල තමයි මගේ මූණේ ගොඩාක් ඇක්ටිව් ඇක්නීස් තිබුණේ. හැබැයි මේ වෙද්දි නම් මගේ ඇක්නී එකක්වත් නැහැ. ඉතින් මේක සෑහෙන හොඳයි පිම්පල් වගේ තියෙන ස්කින් වලට මට හොඳයි. මට සෑහෙන රිසල්ට් එකක් දුන්නා. හොඳට මූණ තෙත මාත්තු කරලා මේකේ විනාඩියක් විතර මසාජ් කරා මම හැමදාම වගේ උදේ හවස දෙකම. ඉතින් මගේ මූණ ඉක්මනටම රිකවර් කරගන්න මට මේක ගොඩාක් උදව් වුණා. ඊළඟට මම පාවිච්චි කරේ මෙන්න මේ Yvonne brand එකේ එන vitamin C whitening cleanser එක. ඒ ගිය අවුරුද්ද වගේ තමයි පාවිච්චි කරේ. මොකද ඒ දවස්වල තමයි මගේ මූණේ අර ගොඩාක් ඇක්නි රතු පාටට ඇක්නි එන්න පටන් ගත්තේ. එතකොට අර ඒ දවස්වල ටිකක් රිවිව්ස් එහෙම බලලා හොඳ රිවිව්ස් තිබ්බ නිසා තමයි මම මේ ප්‍රොඩක්ට් එක අරගෙන පාවිච්චි කරේ. විශ්වාස කරන්න සතියක් විතර යද්දි ඇත්තටම මගේ මූණේ අර ඉදිමිලා තිබ්බ පිම්පල් ඔක්කොම වගේ නැති වෙන පටන් ගත්තා. හැබැයි ඒක මාස 5ක් විතර තමයි රිසල්ට් එක තිබ්බේ. දෙවෙනි බොටල් එකේ ඉඳන් නම් මට ඒ රිසල්ට් එක නැත්තරම නැති වුණා. ඉතින් වයිට්නින් කියලාද මම මෙයාලා මේක මෙන්ෂන් කරලා තියෙන්නේ. හැබැයි මගේ ස්කින් එකට නම් එහෙම වයිට්නින් ඉෆෙක්ට් එකක් දැනුනේ නැහැ. ඉතින් මේක ඕල් ස්කින් ටයිප් තමයි එන්නේ. කැමති කෙනෙක්ට මේකත් පාවිච්චි කරන්න පුළුවන්. මේක ටිකක් ස්ක්‍රබ් බීමක් වගේ තියෙනවා. ටිකක් අර මූණ වොෂ් කරලා ඉවරට චුට්ටක් අපිට දැනෙන ඔයිලි ගතියක් වගේ තියෙනවා කියලා. හැබැයි මේක ටෝටලි මට නම් හොඳයි. ඉතින් අද වීඩියෝ එකේ මම අරගෙන ආවේ මම ඉස්කෝලේ යන දවස්වල පාවිච්චි කරපු ප්‍රොඩක්ට්. කැමති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් පර්චේස් කරන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක ඉවර කරන්න කලින් මම මේ ටිකත් ආදරෙන් ඔයාලට මතක් කරනවා මේ ෆේස් වොෂ් මේ ක්ලෙන්සර්ස් වලින් මට රිසල්ට් එක ලැබුණාට ඔයාලට නොලැබෙන්න පුළුවන්. ඉතින් ඒක ස්වභාවය. ඉතින් ඒක අපිට වෙනස් කරන්න බෑ. අනිවාර්යයෙන්ම ඔයාලට රිසල්ට් එකක් තියෙන දෙයක් මට ඒකෙන් බෑඩ් රිසල්ට් එකක් ගේන්න පුළුවන්. ඒක ඉතින් අපිට වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ. ඉතින් ආදරෙන් ඉල්ලනවා මේකෙන් මොකක් හරි හොඳ රිසල්ට් එකක් ඔයා ගත්තා නම් තව කෙනෙක්ට ඒක උදව්වක් වෙන විදිහට අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එකට කැමති නම් අනිවාර්යයෙන්ම මම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේ මගේ channel එකේ මේ වගේ රිවිව්ස් ගොඩාක් මම දාලා තියෙනවා තව ප්‍රොඩක්ට් ගැන. ඒවත් බලලා මාත් එක්ක එකතු වෙන්න කියලා මම ආරාධනා කරනවා. එහෙනම් තව වීඩියෝ එකකින් හමු. අදට ගිහින් එන්න. බයි.